Very good girl. Ada හදන්නේ නැහැ. Aki also good. Say hi to Ada. Hi, Adia. Ada is not sleeping now. Why? ඇත්තටම අද අපි shopping යන්න කියලා හිතුවේ සාමාන්‍යයෙන් එක සීසන් එකක් ඉවර වෙලා තව සීසන් එකක් එනකොට සාමාන්‍යයෙන් ඔය තොග බඩු දෙන කඩ තමයි Sam's Club, Costco වගේ තියෙන්නේ. තොග කියලා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් බල්ක් එකක් අපිට එතනදී ගන්න පුළුවන් අඩු මුදලකට. ඉතින් ඔය වගේ shops වලත් හොඳ branded items sale දානවා. විශේෂයෙන්ම clothing. ඉතින් අද ඒ නිසා අපි හිතුවා ඒ වගේ clothing item ටිකක් ගන්න ඕනේ කියලා. මොකද අපි සමහරක් වෙලාවට දැන් fall season එකේ එළියට යන්න පුළුවන්, trips යන්න පුළුවන්. ඒ නිසා ඒවට අඳින්න අවශ්‍ය කරන ඇඳුම් ටිකක් ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ හින්දා දැන් ඒකට කැම බඩු ගන්න එහෙම නෙමෙයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා කැම බඩු shopping කරන වීඩියෝ එකකුත් ඔයගලන්ට ගේන්න. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙමුකෝ. Pink color තියෙන. එහෙනම් pink එකක් තියෙනවද නේද? ඔව්. That is nice. Hey, Anna. 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 you want this? Vicky? Okay. Something like this? You like it? I need a Mickey Mouse jacket. Okay. අපි දෙන්න අදන්නවා. Oh. Apache 18 months old. May make a oh. Is it too big? No. Price එකේ දන්නනේ. So 40. Well. Look at a witch, a witchy, a witcher. Asty, a witch. Where? Right here. That's not a witch. Where? Oh, yeah. Yeah, I'm the skeleton. Yeah, up in the padam. Ask me some. I like it. These are too big for you, Anna. But I love them. I just love them. Can I give you? මෙයාට ඕන එල්සා තියෙනවා. මේ මේක ගන්න. Elsa. Can you? This one is 40. But it's too We could get this food. long, right? No? Is I it not? want it, Mommy. I want that. I want it. Can you? No, I first want we it, gotta. I want it. I want it. Oh, ඉතින් ඒක හැටිනේ හඳුනන්නේ. Can I want it? I want it. I want to see what's so fun. Apache. Anna. This would be great for Rebecca. Oh, Anna, look. Here. Ah, who is that? Who's that? A witch? Ow, it's a spider. Yeah, look at the spider and the cats. Where was the cat? Right here. No, let's see.
Why is the witch's face turned so green color? Yeah, that's the color of the witch. Why is the witch's a zombie? Huh? ඒ තියෙනවනේ. ඔව්. වෙනස් ඒවා. ලං වෙලා ගමනේ ක්‍රිස්මස් තව මාස දෙකකට දෙක මාස දෙකක්. Yeah? I want those. You want what? This one, that thing right there. That's thing. That. Those are too sweet for you. I like sweet. I like sweet. I like You like sweet, but that's a little too much sugar. ගන්න වේනේ. ඉතින් බබාලත් එක්ක shopping කරන්න එන එක ලේසි නෑනේ. පේනවනේ toys area වලින් අරන් යන්න හරිම අමාරුයි. ඉතින් ඇත්තටම අද අපි toys වත් වෙනත් කැම බඩුවත් නෙවෙයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ shopping කරන්න. අද අපි බලන්නේ මොන වගේ ඇඳුම්ද sales දාලා තියෙන්නේ කියලා. ඉතින් sale එකේ හොඳ ඇඳුම් තිබුණොත් අපි ඒව ගන්න බලාපොරොත්තු වෙන් යන්නේ. ඉතින් අපි shopping කරනවා මේ කැම items ඉදිරියේදී. එතකොට මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් අද අපි බලමු අපි කොහොමද මේ අපි ඉන්නේ Sam's Club එකේ. ඒකේ මේ දවස්වල දාලා තියෙන මේ ටිකක් ගණන් අඩුවේ මේ සීසන් එකේ දාලා තියෙන ඇඳුම් අපි බලන්නයි යන්නේ. අපිට ලංකාවට යවන්න හොඳ ඒවා තියෙනවද කියලා. අපි ගිහිල්ලා බලමු එහෙනම්. එන්නකෝ අපිත් එක්ක. ඒව නැතුව යන්නේ නැත්තම් නැතුව නම් යන්නේ නැහැ. උනට ගන්න නම් ගන්න ඉතින් ඒවා නරක වෙන item නෙමෙයි. මේ ෂර්ට් එක හොඳයි. මේ medium එක වෙන්නේ ලස්සනයි. මම ලංකාවේදී අඳින්නේ වගේ. ඕනේ තාත්තා දානිනවනේ. ඔයගොල්ලන්ගේ මල්ලිට ඕන නේද? ගන්න. අපච්චි දැක්කනේ. ඔව්. That's Eddie Bauer. 14. I Yes. need a dress from here. Yeah, first we'll buy some shirts for Atta, Sia, and Bappa. Bappa. Papa. Who's Bappa? Sachit? Cheese. Sachit, right? එයා හොඳයි නේ. බාන්න මෙයා ලිස්සල රසලා තියෙන. නේද? Make a wear this. Make ඒක කලර්ස් Ah, what is? Where's Mama? Where's Mama? Auntie. කාටද? මෙතන තියෙනවා රතන් තියෙනවා. Gap pants තියෙනවා රතන. අතන. Huh? Kyle. මම කලින් කිව්වා වගේ මෙන්න මේ ස්ථානයේ තමයි අර
අපි normally branded කියලා ගන්න ඇඳුම් මේ කාලේ තොග වශයෙන් මෙතන දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අර ගන්න ගානට වඩා අඩුවෙන්. ඉතින් ඇත්තටම මේ දවස්වල දැන් අපි ඉන්නේ falls and ඊට පස්සේ winter එක එන්නේ. ඒ නිසා ගොඩාක් මෙතන තියෙන්නේ ඒවට ගැලපෙන ඒවා. ඉතින් දැන් ලංකාවේ තියෙන්නේ සීතල දේශගුණයක් නෙවෙයිනේ. ඉතින් අපේ කට්ටිය ඉන්නේ ගම්පහ සහ කොළඹ ස්ථිතවනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ මේ තියෙන හැම දෙයක්ම. A few moments later. මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් අද මොනවද අපි shopping කරලා ගත්තේ කියලා. අද ලොකු shopping කිරීමක් නෙමෙයි කරේ. ඇත්තටම ලංකාවටත් බඩු යවන්න අපි හිතනවා. ඒ නිසා අපි හිතුවා මේ වෙලාවේ පොඩක් ඒගොල්ලන්ටත් යවන්න අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම දන්න විදිහට ඩොලර් 400 500කට කිට්ටු වෙන විතර ගාණක් මේ ටිකට ගියා. මම නිකන් රෆ්ලි පෙන්නන්න මොනවද ගත්තේ කියලා අපි. ඉතින් අපේ ලොකු බබා නම් ඔන්න ගියොත් අනිවාර්යෙන් මොනවා හරි ඉල්ලනවා. හැබැයිම කරදර කරන්නේත් නැහැ. දැන් මම එයාට අරන් දුන්න මේ වගේ පේන්ටින් සෙට් එකක්. මේක ඇත්තටම ඩිස්නි පේන්ටින් සෙට් එකක්. ප්‍රින්සස්ලත් ඉන්නවා. ඊට අමතරව මේ විදිහට තියෙනවා. ඉතින් පේන්ට්ස් තියෙනවා. හැමදේම තියෙනවා. ඒගොල්ලන්ට ක්‍රියේටිව් විදිහට දේවල් කරන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට ඒක ගොඩක් හොඳ ඇක්ටිවිටි එකක් හින්දා මම අරන් දුන්නා. ඔය පේනවනේ හැමතැනම ගාගෙන මේ වැඩේ කරනවා. හැබැයි ඉතින් මේ වගේ දෙයක් worth ළමෙන්ට අරන් දෙන එක මොකද ඒක ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එකට ගොඩක් හොඳ හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඒ වගේ සෙට් එකකුත් බබාට අරගෙන දුන්නා. මේක නම් මට මතක විදිහට ඩොලර් 20ක් වගේ වුණේ. මේක ඩිස්නි බ්‍රෑන්ඩ් එකෙම තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඔන්න එයාගේ වැඩ ඒකයි. මේක අපි ගත්තේ දුවට. මේ බ්ලූ තීම් එකෙන් එන්නේ. ඉතින් මෙන්න මේ වගේ එකක් ගත්තා. ඒක ගත්තේ දුවට. ඊළඟට මම ගත්තා මේ ටොම්ස් එකෙන් ෂූස් දෙකක්. ඒක අපේ නංගිට යවන්න මම ගත්තේ. ඩොලර් මට මතක විදිහට 24යි ගාණක් 25කට කිට්ටුයි. ඊළඟට මේක මම ඒකත් ගත්තේ දුවට පිජාමා සෙට් එකක්. එතකොට තව මොනවද? ටී-ෂර්ට්ස්. මේක හරි ලස්සනයි. ඔන්න ඇඳුම් මේ මොනවද ඒවට කියන්නේ මේ වාහන වලට කැමති අයට හොඳයි මේ ඇඳුම් නම්. ලස්සනයි. මේක ඊළඟට මේ වගේ ට්‍රවුසර්ස් තියෙනවා. මේ පෑන්ට්ස් ඇත්තටම හොඳ පෑන්ට්ස් waterproof ඒවා. එන්න මේ පෑන්ට්. මේවා අපි ඇත්තටම ගත්තේ ලංකාවට යවන්න ඕන හින්දා සහ හස්බන්ඩ්ත් මං හිතන්නේ යටත් ඕන කරන හින්දා ගත්තා. ඒ වගේ පෑන්ට්ස් තියෙනවා කීපයක්ම මෙතන. ඒ වගේ පෑන්ට්ස් තියෙනවා. ඊළඟට මේ චූටි බබෙක්ට මම ගත්තේ මේක ලංකාවට යවන්න. කිට් එකක්ම තියෙනවා. 4 piece set එකක්. ලස්සනයි. ඒකකුත් ගත්තා. ඊළඟට අපේ දුවට තමයි ගොඩක්ම shopping කරලා තියෙන්නේ අපි මේ දවස්වල. එයාට තව ගත්තා මේ වගේ මේක ඇත්තටම leggings චූටි දුවට. එයාගේ size එකට ගැලපෙන්න. ඊළඟට තව මේ වගේ ටිකක් ගත්තා. එතකොට තව ටී-ෂර්ට්ස් තියෙනවා. ඒක නම් මම ඇත්තටම ගත්තේ මට. ඒක මට ගත්තේ මම. ඒකට මම ආසයි. ඒ කලර් එකට මම ආසයි. ගත්තා. ඊළඟට මේ ටී-ෂර්ට් එකත් මම ගත්තේ ලංකාවට යවන්න. මේක ටී-ෂර්ට් එකක් වුණාට මේක මේ ටී-ෂර්ට් කියන්නේ ස්වෙටර් එකක්. හොඳ ලස්සන ඉනවා. ඔයාලට මේක ෆොටෝ එක දෙන්න. ඊළඟට මේ තියෙන පෑන්ට්ස් තමයි.
මේක ගැප් What's in your phone? ගැප් එකේ එකක්. ඉතින් මේ සේල් යන කාලේට ගොඩක් අඩුවට අපිට ගැප් එකේ ඒව වුණත් ගන්න පුළුවන්. එතන මේක ගත්තා. ඊළඟට මේ චූටි දුවට ගත්තේ අපේ. හරිම ලස්සනයි ඒක. මේ ඩිස්නි මිකි මවුස් ටීම් එකට වගේ ගැලපෙන එකක්. හරිම ලස්සනයි. ඒක ඇත්තටම ජැකට් එකක්. This is Gap අපේ බබාට ගත්ත එක. මං කිව්වේ අපේ බබාට තමයි ගොඩක් අරන් තියෙන්නේ. ඊළඟට මේ වගේ shoes දෙකක් අරන් තියෙනවා. මේකත් මං හිතන්නේ හස්බන්ඩ් අරන් තියෙන ලංකාවට යවන්න. ඒක. ඊළඟට මෙන්න මේක නම් මම ගත්තේ මට. මේක ඇවිල්ලා ස්වෙටර් ටයිප් එකක්. වින්ටර් එකට අඳින්න හොඳ එකක්. ඒක ගත්තා මම ස්මෝල් සයිස් එකෙන් ගත්තේ. ඒකටම ගැලපෙන පෑන්ට් එක. ඒකක් තියෙනවා. ඊළඟට තව ඇත්තටම මේකත් පෑන්ට් එකක්. මේක ගත්තේ හස්බන්ඩ්ට මං හිතන්නේ. ගත්තා. එතකොට මේ මම කන්න කැමති බිස්කට් එකක් ගත්තා. මේක හොඳයි කියන්නේ මේක මේ ආමන්ඩ් බටර් එකත් එක්ක තියෙන්නේ. හෝල් ග්‍රේන් එකක්. ඉතින් ඒ හින්දා මම ඒකත් ගත්තා මට. එතකොට තව මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ ලස්සන ෂර්ට්ස් ගත්තා. මේවා ඉතින් ලංකාවට යවන්න තමයි අපි ගත්තේ. ඒකෙන් 3ක්ම තියෙනවා. මේකෙන් 3ක්ම අරගෙන තියෙනවා අපි ලංකාවට යවන්න. එතකොට තව මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තා. ඒක හරිම ලස්සනයි. ඒක මම ගත්තේ ඒකත් මම ලංකාවට යවන්න ගත්තේ. ඊට අමතරව මේ වගේ long sleeve මෙන්න මේ විදිහේ ටී-ෂර්ට් එකකුත් තියෙනවා. ඊට අමතරව තව මෙන්න මේ විදිහේ medium size ඒත් ඒකෙම වෙන කලර් එකක්. ඒකකුත් ගත්තා. ඉතින් තව මේ පෑන්ට් එකකුත් තියෙනවා. ඉතින් Gap. ඔන්නෝම තමයි ඉතින් shopping කරලා අද ගත්තේ බඩු. මහත්තයා තමයි දන්නේ බිල් එක කීයක් ගියද කියලා. ඔන්නෝම තමයි අද අපි shopping කරලා බඩු ගත්තේ. ඉතින් ඇත්තටම ඇඳුම් වගේක් තමයි ගොඩක්ම අපි focus කරේ. සාමාන්‍ය කීයක් විතර ගියද අපිට මේක බිල් එක? ඔක්කොම අපිට කීයක් විතර බිල් එක ගියාද මේ ටික ඔක්කොටම? ඔව් $430ක් ගිහිල්ලා තියෙනවා. අර බබාගේ ඉස්සලා පෙන්නුවර කාසල් සෙට් එක ගත්තා. ඊට අමතරව තව අපි ගත්තා අපිට කන්න මේ ටාකෝස් කැම පැක් එකක්. ඊටත් අමතරව අපි තව ගත්ත පොඩි මිල්ක් ෂේක් වගේ බොටල් සෙට් එකක්. ඉතින් ඒ ටික තමයි අමතරව ඇඩ් උනේ. ඉතින් ඊට අමතරව තව එකක් තියෙනවා. මේපල් සිරප් එකකුත් ගත්තා. ඒකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඒවා ටිකක් තමයි ඇත්තටම ඇඩ් උනේ. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් අද shopping කරලා අපි ගත්තේ. ඉතින් ඉදිරියේදී මම තවත් ඒ වගේ shopping videos ඔයගොල්ලොත් එක්කලා share කරන්න. මොකද අපි ඉදිරියේදී ඉන්නවා හිතාගෙන ගෙදරට ලංකාවට යවන්න ඕන කරන බඩු ගන්න. ඉතින් එතකොට ඒ shopping video එකටත් අපි ඔයගොල්ලන්ව එක්ක කරගෙන යන්න.